Hi guys! රොෂ් ක්‍රොෂෙට් YouTube channel එකට ආලා සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා මේ වගේ ලස්සන කරාපු දෙකක්, මල් කරාපු දෙකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම අද නිර්මාණය කරන්න මෙන්න මේ වගේ කොටන් යාන් අරගෙන තියෙනවා. ළමයි කොටන් යාන් එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. මොනවා හරි එක බ්‍රෑන්ඩ් එකක් තෝරගන්න. Apple, Dolly, Anchor ඔය වගේ බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ චූටි කරාබු දෙකක් අරගෙන තියෙනවා. 1.75 කටුවකුත් අරගෙන තියෙනවා. එහෙනම් අපි පටන් ගමු. මම යාන් එක දෙපට දාලා තමයි ගොතන්නේ. යාන් එක ගොඩක් හීන නිසා මුලින්ම අපි මලේ මැද කොටස හදාගන්නවා. යාන් එක අරගෙන මැජික් රින් එකක් දාගන්න. මේ විදිහට ඇඟිල්ලක් වටේ පටලවලා මුලින්ම තියෙන යාන් පට යටින් කටුව දාලා උඩින් තියෙන යාන් පට පටලවලා එළියට අරගෙන චේන් එකක් දාගන්න. මේ විදිහට අපි රින් එක දාගත්තා. දැන් රින් එක ඇතුළේ සිංගල් ක්‍රොෂේ පහක් දාගන්න. අව මෙතෙන් කටුව දාලා යාන් එක පටලවලා එළියට අරගෙන චේන් පටවල් දෙකම පන්න ගන්නවා. සිංගල් ක්‍රොෂේ එකක්. දෙකයි. තුනයි. හතරයි. පහයි. චේන් පහක් දාගෙන පටන් ගත්ත තැන යාන් එක දැල්ලම් කරගන්න. පළවෙනි සිංගල් ක්‍රොෂේ එකට ස්ලිප් ටිච් කරගන්න. මේ තියෙන පළවෙනි සිංගල් ක්‍රොෂේ එක. දැන් මෙතනට චේන් 1 එකක් දාලා යාන් එක කපා ගන්න. පළවෙනි පීල එක දාගෙන ඉවරයි. දැන් ඉතුරු යාන් එක පිටිපස්සට කරලා ගැටයක් දාගන්න. මේ විදියට මම මල් පෙත්ත ගොතා ගන්නෙත් යාන් එක දෙපට දාලා තමයි. මේ විදියට අරගන්න. මෙතෙන්ට ජොයින් කරගන්නවා. පළවෙනි සිංගල් ක්‍රොෂේ එකට. පළවෙනි සිංගල් ක්‍රොෂේ එක ඇතුලෙන් කටුව දාලා යාන් එක පටලවලා මෙන්න මේ විදියට රවුම ඇතුලට ගන්න. දැන් පළවෙනි පෙත්ත ගොතා ගන්න චේන් 3ක් දාගන්න. 1යි 2යි 3යි. ඒ හිඩැස්සටම ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා. යාන් එක පටලවලා හිඩැස්ස ඇතුලෙන් දාලා අපහු යාන් එක පටලවලා එළියට අරගෙන චේන් පටවල් දෙක දෙසරයකට පන්න ගන්න. 1යි 2යි. තව ඩබල් ක්‍රොෂේ එකක් එතනටම දැන් මෙතන ඉඳලා අපහු චේන් 3ක් දාගන්න. 1යි 2යි 3යි. ඒ හිඩැස්සටම ස්ලිප් ටිච් කරගන්නවා. පළවෙනි පෙත්ත ගොතාගෙන ඉවරයි. දැන් ඊළඟ හිඩැස්සට ස්ලිප් ටිච් වලින් යන්න. මේ තියෙන දෙවෙනි හිඩැස්ස එතනට ස්ලිප් ටිච් වලින් ගිහිල්ලා මේ විදිහට ස්ලිප් ටිච් කරගන්නවා මුලින්ම. දැන් දෙවෙනි පෙත්ත ගොතා ගන්න චේන් 3ක් දාගන්න. 1යි 2යි 3යි. මේ හිඩැස්සටම ඩබල් ක්‍රොෂේ දෙකක්. එක ඩබල් ක්‍රොෂේ එකක් තව එකක් එතනටම චේන් 3යි 1යි 2යි 3යි ස්ලිප් ටිච් එතනටම. දැන් තුන්වෙනි පෙත්ත ඊළඟ හිඩැසට යන්න ස්ලිප් ටිච් වලින් චේන් 3යි 1යි 2යි 3යි ඩබල් ක්‍රොෂේ දෙකක් එතනටම 1යි 2යි චේන් 3යි
1යි 2යි 3යි ස්ලිප් ස්ටිච් එතනටම. පෙති ටික ගොතා ගත්තට පස්සේ ඒක අපි පටන් ගත්ත තැනටම ස්ලිප් ස්ටිච් කරගන්නවා පළවෙනි සිංගල් ක්‍රොෂේ එකටම. දැන් මලේ පිටිපස්සට කරලා චේන් 1 එකක් දාලා යන්න කපා ගන්න. දැන් යාන් ගැට දාලා යාන් කපා ගන්න ළමයි. මම චුට්ටක් මෙන්න මේ විදිහට පාස ගන්නවා. මේ විදිහට මල් දෙකක් හදා ගන්න. මේ කොටන් යාන් එකකින් හදාගත්තු ඉයරින්ග්ස් අපිට ස්ටිෆින් කරන්න ඕන වෙන්නේ නැහැ ළමයි. නිකන් පාවිච්චි කරන්න පුළුවන්. මේවල වූල් පිපෙන්නේ නැහැ. ඒ වගේම මේ මල් පොඩි වෙන්නෙත් නැහැ. මේ මල් අපි ගොතාගත්ත යාන් එක දෙපටක් දාලානේ මම ඔයාලට පින්නන්න. යාන් එක තනිපට දාලා ගොතාගත්තම මලේ ප්‍රමාණය මෙන්න මේ සයිස් තමයි එන්නේ මල. තනිපට ගොතාගත්තම මේ මල හැන්ඩි යාන් එකකින් ගොතාගත්තම අපිට මෙන්න මේ විදිහට තමයි ළමයි එන්නේ. මල වල ප්‍රමාණය නම් කිසිම වෙනසක් නැහැ. අපි හැන්ඩි යාන් එකකින් හදාගත්තු මල් ටික නම් ස්ටිෆින් කරගන්න යන්නේ දැන්. මම කෙමිෆික්ස් ගම් අරගෙන තියෙන්නේ ළමයි මේකට. ගම් දාගත්ත ඉස්සෙල්ලා මම තව චුට්ටක් දාගන්නවා. ඊට පස්සේ ඒකට වතුර චුට්ටක් දාගන්න. ඔයාලගේ නිර්මාණයේ ප්‍රමාණය අනුව ගම් දාන එක වතුර දාන එක බැලන්ස් කරගන්න. ගොඩක් ටික් එකට හදාගන්නත් එපා, වතුර කරගන්නත් එපා. ගොඩක් වතුර වැඩි වුණාම මේක හයි වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට අපි හදාගන්නවා. සුදු පාට ගම් කෑලි හිටින්න නැති වෙන්න හොඳට මික්ස් කරගන්න. පුළුවන් නම් පොඩ්ඩක් පෙරා ගන්න. දැන් අපි මල් ටික අරගෙන මෙන්න මේ විදිහට මේ මිශ්‍රණයට දාලා කලවම් කරගන්නවා හොඳට පුඟව ගන්නවා. ඊට පස්සේ අපි මේක වේලෙන්න තියන්න ඕනේ. මම මෙන්න මේ විදිහට හැන්ඩි යාන් වලින් හදාගත්තු මල් ටික දවස් දෙකක් විතර හොඳට වේලා ගත්තා. දැන් අපිට පුළුවන් මේකෙන් කරාබු දෙකක් හදාගන්න. කොටන් යාන් වලින් හදාගත්ත කරාබු ස්ටිෆින් කරන්න ඕනේ නැහැ කියලා මම කිව්වනේ. ඒ නිසා මම නිකම්ම කරාබු ලොක් ටිකක් දාගන්නවා මේකට. මෙච්චර වෙලා අපි බැලුවේ මල හදාගන්න විදිහ සහ එල්ලෙන ටසල් වගේ හදාගත්ත කරාබු දෙකක්. තනි මලක් එහෙම නැත්නම් මල් දෙකක් දාලා අපිට මේ වගේ ටසල් මල් හදාගන්න පුළුවන්. මෙහෙම නැතුව චූටි බබාලාගේ කොන්සර්ට් වලට එහෙම ඇඳුමේ පාටින් කරාබු හදන්න කියනකොට ඔයාලට පුළුවන් මේ මල හදාගෙන මෙන්න මේ වගේ කරාබුලක් අරගෙන ඔයාලට පැහැදිලිද දන්නේ නැහැ. මෙන්න මේ විදිහේ කරාබුලක් අරගෙන ඒවට ඔය මල සම්බන්ධ කරලා හදලා දෙන්න මම ඔයාලට ඒකත් අලවල පෙන්නන්නම්. මම මෙන්න මේ විදිහට ෆ්ලැට් කරාබුවකට මල තියලා අලව ගත්තා. හරිම ලස්සනයි කනට දැම්මම මම ඔයාලට වීඩියෝ එක පෙන්නන්න. එහෙනම් අන්න අද වීඩියෝ එකෙන් කියලා දුන්න ලස්සන මල් කරාබුවක් ගොතලා ස්ටිෆින් කරගන්න කොහොමද කියලා. මේ වගේ නිර්මාණ කරන්න එකට මගෙත් එක්ක රැඳිලා ඉන්න. Thank you.